සුබ දවසක් කියලා පිළිගන්න යාළුවනේ සෙල්ලපුවා YouTube channel එකට. යාළුවනේ අද මම ඔයාලට කතා කරන්න හදන්නේ ඔයාලගේ ෆෝන් එකේ ඔයාලා දැනගෙනම ඉන්න ඕනේ කෝඩ්ස් කිහිපයක් ගැන. හරි යාළුවනේ වීඩියෝ යන කලින් මතක් කරන්න ඕනේ මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න share කරන්න. ඒ වගේම යාළුවනේ ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. හරි යාළුවනේ අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ ඔයාලගේ ෆෝන් එක කවුරු හරි ෆෝවර්ඩ් කරලා තියෙනවද කියලා. ඒ දැනගන්න කෝඩ් එක තමයි යාළුවනේ තරුවයි #21#. හරියනවනේ. දැන් ඔයාලගේ ඩයල් කරන සිම් එකේ ඩයල් කරන්න. හරි යාළුවනේ. මගේ දෙවනි සිම් එකට කවුරුත් ෆෝවර්ඩින් කරලා නැහැ. ඒ කියන්නේ මේ එකක්වත් ෆෝවර්ඩින් කියලා වැටලා නැහැ. ඔක්කොම not forward කියලා තමයි වැටලා තියෙන්නේ යාළුවනේ. හරි යාළුවනේ. දෙවනි කෝඩ් එක තමයි යාළුවනේ ඔයාගේ යාළුවෙක් බිසි වෙන වෙලාවට එයාට එන කෝල් ඔයාට ගෙන්න ගන්න පුළුවන් කෝඩ් එකක් ගැන. ඒ කෝඩ් එක තමයි යාළුවනේ තරුවයි 67යි තරුවයි. ඊට පස්සේ යාළුවනේ මේ කෝඩ් එක ගහලා ඉවරන පස්සේ යාළුවනේ ඔයාගේ යාළුවාගේ නම්බර් එක මෙතන ටයිප් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ටයිප් කරගෙන යාළුවනේ මේ විදිහට මම නම්බර ඩයල් කළා. ඒ වගේම යාළුවනේ අන්තිමට හෑෂ් ඩයල් කරන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ කෝල් එක ගන්න. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට වෙන්න call forwarding registration was successful. ඒ කියන්නේ යාළුවනේ ඔයාගේ යාළුවා බිසි වෙන වෙලාවට එයාට එන කෝල් ඔයාට එනවා දැන්. ඒ වගේම යාළුවනේ මේ කෝඩ් එක ඩීඇක්ටිවේට් කරන්න පුළුවන් #67යි # කියලා ටයිප් කරලා කෝල් එක ගන්න. හරි යාළුවනේ. ඊට පස්සේ මෙතන වරන call forwarding service is disabled කියලා. ඊළඟ කෝඩ් එක තමයි යාළුවනේ ඔයාගේ ෆෝන් එක වෙන කාට හරි දෙනවා නම් ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ගෙදර තියලා යනවා නම් ඔයාගේ ෆෝන් එකෙන් කවුරු හරි කෝල් ගන්න එකට ඔයා අකමැති නම් ඔයා මේ කෝඩ් එක ඇක්ටිව් කරාම ඔයාගේ ෆෝන් එකෙන් කාටවත් කෝල් ගන්න බෑ. ඒ කියන්නේ යාළුවනේ ඔයාගෙන් ෆෝන් එකෙන් කෝල් ගත්තත් රින්ග්ස් යන්නේ නැහැ, කට් වෙනවා. ඒ කෝඩ් එක තමයි යාළුවනේ තරුවයි 31යි # කියලා ඩයල් කරලා කෝල් එකක් ගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට වෙනවා outgoing caller ID services enabled. ඒ කියන්නේ දැන් යාළුවනේ ඔයාලගේ ෆෝන් එකෙන් කෝල් ගන්න බෑ. ඒ කියන්නේ කෝල් ගන්න පුළුවන් ගත්තට කෝල් එක කට් වෙනවා. හරි යාළුවනේ. මේක ඩීඇක්ටිවේට් කරන කෝඩ් එක තමයි #31යි # කියලා ඩයල් කරලා කෝල් කරන්න. හරි යාළුවනේ. ඊට පස්සේ මෙන්න වෙනවා services disabled. හරි යාළුවනේ. ඊළඟ කෝඩ් එක තමයි ඔයාගේ ෆෝන් එකට එන කෝල් නවත්තන්න. ඒ කියන්නේ incoming call disable කරන්න පුළුවන්. ඒ කෝඩ් එක තමයි යාළුවනේ #61යි # කියලා ඩයල් කරලා කෝල් කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට වෙනවා. මේ විදිහට වෙන එක කියන්නේ යාළුවනේ ඔයාලගේ ෆෝන් එකේ මේක වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. හරිවනේ. මේක ඩීඇක්ටිවේට් කරන කෝඩ් එක තමයි #61යි # කියලා ඩයල් කරලා කෝල් කරන්න. හරි යාළුවනේ. ඊට පස්සේ ඊළඟ කෝඩ් එක තමයි ඔයා කෝල් එකක ඉද්දි කවුරු හරි කෝල් ගත්තාම බිසි කියනවා. ඒක හින්දා එයාට ඔයා බිසි කියලා කියන්නේ නැතුව ෆෝවර්ඩින් කියලා විතරක් වැටිලා පෙන්වන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ ඔයා මොකක් හරි කෝල් එකක ඉද්දි කවුරු හරි කෝල් ගත්තාම ඔයා බිසි කියලා තමයි එයාට පෙන්වන්නේ. අන්න ඒ බිසි කියන එක යාළුවනේ ෆෝවර්ඩින් කියලා විතරක් පෙන්වන්න මේ කෝඩ් එක
කෝඩ් එකෙන් පුළුවන්. ඒ කෝඩ් එක තමයි යන්නේ #43යි # කියලා ඩයල් කරලා කෝල් කරන්න. හරියන්නේ. මෙන්න මේ විදිහට වෙනවා යනවනේ call waiting service is enabled. ඒ වගේම යනවනේ මේක deactivate කරන කෝඩ් එක තමයි #43යි # කියලා ඩයල් කරලා කෝල් කරන්න. ඊට පස්සේ යනවනේ මෙන්න මේ විදිහට වෙනවා service is disabled. හරියන්නේ. ඊළඟ කෝඩ් එක තමයි ඔයාගේ යාළුවෙක්ගේ කෝල් ඔයාට ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ ඔයාගේ කවුරු හරි යාළුවෙක් ඉන්නව නම් හෝ ඔයාගේ ෆෝන් එක ඕෆ් වෙන්න යනවා නම් ඔයාගේ තව ෆෝන් එකක් තියෙනවා නම් ඒ ෆෝන් එකට අනිත් ඕෆ් වෙන්න තියෙන ෆෝන් එකේ තියෙන SIM එකට එන කෝල් ඔයාගේ ෆෝන් එක අනිත් ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්. ඒ කෝඩ් එක තමයි යාළුවනේ තරුවයි 21යි # කියලා ඩයල් කරලා ඔයාගේ ඒ ඕෆ් වෙන්න යන ෆෝන් එකේ SIM එකේ තියෙන නම්බර් එක මේකට ඇඩ් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න ඔයාලගේ ඒ නම්බර් එක මම මේ විදිහට මගේ නම්බර් එක ඇඩ් කරනවා. අන්තිමට යාළුවනේ # ඩයල් කරලා කෝල් කරන්න. හරියනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට registration was successful කියලා. ඒ වගේම යාළුවනේ මේක disable කරනවා නම් #21යි # කියලා ඩයල් කරලා කෝල් කරන්න. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට වැටෙනවා. ඊළඟ වීඩියෝ එකකින් යාළුවනේ අපි නැවත හමු වෙමු. සුබ දවසක්.